ඔන්න ඉතින් අදත් මගේ කොල්ල කෙල්ල සෙට් එක ආදරෙන් පිළිගන්නවා මගේ Mr. Gadget YouTube channel එකට. ඉතින් මේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්න Mr. Gadget ඉතින් එන තවත් අලුත්ම වෙනස්ම විදිහේ වීඩියෝ එකක් එක්ක. ඉතින් guys ඔයාලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ content creators ලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට හොඳ editing app එකක් කරා අපේ content එක කොහොමද edit කරගන්නේ කියන එක. ඉතින් ගොඩක් කට්ටිය පාවිච්චි කරා KineMaster, InShot, ඒ වගේම මෑතකදී CapCut කියන app එක හරහා තමයි අපි හැමෝම වගේ මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන් විදිහේ එඩිටින් කරන්න පටන් ගත්තේ. හැබැයි ඒගොල්ලෝගේ අලුත් වෙච්ච policies එක්ක ඒගොල්ලෝගේ තිබුණු features ඔක්කොම pro version එකට අප්ඩේට් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට සල්ලි ගෙවලා මුදල් ගෙවීමකින් කරලා තමයි මෙන්න මේ pro version එක ගන්න තියෙන්නේ. ඉතින් අපි කරගෙන ආපු වැට් එක හරියට අපිට කරගන්න විදිහක් නැහැ. quality output එකක් ගන්න විදිහක් නැහැ. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් තියෙනවා මොන වගේ app එකක්ද අපිට ඊළඟට යන්න වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලගේ තියෙන ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදිහට මම අරන් ආවා මේ දවස්වල. ඒ කියන්නේ මාස දෙකකට විතර කලින් අවුට් කරපු ඒ කියන්නේ Instagram company හා Meta company එහෙම නැත්නම් Facebook companyත් එකට combine වෙලා අවුට් කරපු සුපිරිම සුපිරි app එකක් තමයි මේ edits කියන app එක. ඉතින් ඔයාලට පුළුවන් බලා ගන්න වීඩියෝ එකේදී කොච්චරනම් පහසුවෙන් අපිට edit කරගන්න පුළුවන්ද. ඒ වගේම මේගොල්ලෝගේ ගොඩක් features අපිට හඳුන්වා දීමක් කරලා තියෙනවා. බොහොම සරලව හොඳ output එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් content creators ලාට ඒ කියන්නේ YouTubers ලාට TikTok කරන අයට ඔන්න අපේ Facebook කට්ටියට සියලුම දෙනාට සුපිරිම සුපිරි app එකක් ගෙනල්ලා තියෙනවා. මේක දැනට සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි සියලුම features උත් එක්ක ඔයාලට හම්බෙන්නේ. ඉතින් මෙගාබයිට් 80කට ආසන්න ප්‍රමාණයක් වගේ පොඩි මෙගාබයිට් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට බොහොම ඉක්මනින් අපේ ප්‍රොජෙක්ට් එක එන්ඩ් කරගන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ හදලා තියෙන ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඉතින් මම වීඩියෝ එකේදී කතා කරන්න කොහොමද අපි එඩිට් කරන්නේ මොන වගේ ෆීචර්ස්ද තියෙන්නේ කියලා. අපි එන වීඩියෝ එක පැත්තට ගිහිල්ලාම බලමු මොනවද අද ඔයාලා වෙනුවෙන් මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා කියන ගමන් අපි එනවා වීඩියෝ එකේදී හම්බෙමු. ඔන්න යාළුවනේ ඔයාලටත් පුළුවන් ඔයාලගේ Apple Store එකක් එහෙම නැත්නම් Play Store එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට පුළුවන් ඔයාලට ගිහිල්ලා search කරන්න edits කියලා. ඒතකොට ඔයාලට හතරවෙනියට පේනවා ඇති මෙන්න මේ විදිහට Instagram එකේ colors තියෙන icon එකක් එක්ක edits කියන app එක තියෙනවා. ඉතින් මගේ Android phone එකක් හින්දා මම Play Store එක හරහා තමයි මෙම edits කියන app එක download කරගන්න යන්නේ. ඉතින් මේක මෙගාබයිට් 72ක් වගේ. ඒ කියන්නේ 75කට ආසන්න පොඩි ප්‍රමාණයක් තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි install button එක press කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි install මේකේ ඔයාලට පේනදී හොඳ reviews තියෙනවා. ඇත්තටම හොඳ reviews තියෙනවා. දැන් මේක මාස 3කට විතර කලින් තමයි අපිට මේක හඳුන්වා දීමක් කරලා තියෙන්නේ. ඇත්තටම CapCut, KineMaster වගේ විශේෂයෙන්ම CapCut එකේ අපි තිබුණු සියලුම දේවල් අපිට Pro version එක හරහා තමයි දැන් කරගන්න තියෙන්නේ. ඉතින් ඊට එහා ගියපු දෙයක් අනිවාර්යයෙන්ම edit කරගන්න හරියට කරගන්න පුළුවන් විදිහේ system එකක් මේගොල්ලෝ අපිට හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට download වෙනවා. download වෙන අතරේ මම කියන්නම් මේක දැනට නම් අපිට free version එකක් විදිහට තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් කාලයක් යනකොට CapCut වගේම Pro version එකක් එන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔයාලට Instagram app එකක් අනිවාර්යෙන් Instagram account එකක් තියෙන්න ඕනි මේ app එක install කරගන්නවා නම්. ඉතින් මම අද දවසේ මේ app එක install කරගන්න ඕනිම නිසා Instagram account එකක් මම හදලා තියෙන්නේ. අපි බලමු app එක install වුණාට පස්සේ කොහොමද මේකේ editing වැඩ ටික අපි පිළිවෙලට කරගන්නේ කියලා. හරි viewers දැන් මගේ app එක download වෙලා ඉවරයි. අපි මෙන්න මේ විදිහට open කරගමු. open කරගන්නකොට මෙන්න මේක විදිහට තමයි යාළගේ icon එක logo එක විදිහට පෙන්වන්නේ. හරියට Instagram එකේ තියෙන ලස්සන colors ටික එකතු කරලා ඒ හැඩයට ලස්සනට හදලා තියෙන මෙන්න මේ විදිහට තමයි edits කියන app එක අපිට open වෙන්නේ. අපි බලමු open වුණාට පස්සේ interface එක මොන වගේද ඒ තියෙන දේවල් අපි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට කලිමුත් කිව්වා මට Instagram account එකක් මම මේ වෙනුවෙන්ම අද හදාගත්ත එකකින් තමයි මම log වෙන්න යන්නේ. ඔයාලට අනිවාර්යයෙන්ම Instagram account එකක් කරහා තමයි මේකට log වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ create your creations project කියලා තියෙනවා. ඉතින් plus mark එකක් ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. අපි plus mark එකට යන්න කලින් බලමු කොහොමද කියලා අපේ first project එක මේකේ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට විශේෂ මොකුත් මේ interface එකේ බලා ගන්න විදිහක් නැහැ. අපි බලමු තවත් ඉස්සරහට ගිහලා මොන වගේ features ටිකක්ද මේගොල්ලෝ අපිට හඳුන්වා දීලා තියෙන්නේ කියලා.
ඒ වගේම තමයි අද දවසේ මම ඔයාලට මේක එඩිට් කරන විදිය, ඕවර්ලේස් දාන විදිය, ඒතර ඉෆෙක්ට්ස් දාන විදිය, සවුන්ඩ්ස් අපි ඇඩ් කරගන්න විදිය, වගේ වොයිස් කරන විදිය, ඒ වගේ ගොඩක් දේවල් මම ඔයාලට කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් ස්ටිකර්ස් අපිට ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති. මියුසික් ඇඩ් කරගන්න පුළුවන්. රයිට් අපි ඔයගොල්ලන්ට පේනවා ඇති කෙලින්ම අපිට බලා ගන්න පුළුවන්. අපේ Instagram account එක හරහා තියෙන වීඩියෝස් අපිට බලා ගන්න පුළුවන් කෙලින්ම මෙතනින්ම. ඒ වගේ තමයි අපි බලමු තාම මොනවද විශේෂ දේවල් තියෙන කියලා. ඉතින් මෙන්න මේකේ තියෙනවා allow කරන්න. ඉතින් මම ඔක්කොම ටික මේ වෙලාවට විතරක් මම allow දෙනවා. ඔයා සම්පූර්ණයෙන්ම allow කරගන්න. මොකද app එක දිගටම use කරන නිසා. ඉතින් අපිට පුළුවන් live මෙන්න මේ විදිහට recording එකක් වුණත් කරගන්න පුළුවන්. මේ app එක හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මෙතනින් පුළුවන් music add කරගන්න. ඒ වගේම තවත් ගොඩක් දේවල් මේගොල්ලෝ දීලා තියෙන feature එකක් විදිහට ඇත්තටම ලොකු පහසුවක් වෙනවා. අපි මේ live streaming කරනකොට එහෙම මේ වගේ දෙයක් අපිට කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ වගේම තමයි අපිට එහා පැත්තේ තියෙන අවසාන කොනේ තියෙන මාක් එක ප්‍රෙස් කරාට පස්සේ වෙන විදිහට ඇනලයිස් විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපේ Instagram account එකේ අපේ මොන වගේද මේ වෙනකොට තියෙන්නේ කියලා බලා ගන්නත් පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. අපි ඊළඟට බලමු කොහොමද අපි ප්‍රොජෙක්ට් එකකට ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකේ එඩිටිං වැඩ ටික අපි හරියට කරගන්නේ කියලා. ඕන ගයිස් මම නැවතත් ඇක්සස් කරනවා, allow කරනවා. ඊට පස්සේ මම ගිහිල්ලා ඉවරලා අද දවසේ මම මේ කරපු වීඩියෝ එක ඔයාලට ගන්නම් ප්‍රොජෙක්ට් එක විදිහට අද එඩිට් කරන්න. මෙන්න මේ විදිහට අපි සිලෙක්ට් කරගන්න අවශ්‍ය කරන අපේ ගැලරි එකට තමයි කෙලින්ම යන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක මාක් කරගෙන රයිට් ඔයගොල්ලෝ පේනද ලෝඩ් වුණා. ඉතින් ඔයාලට පේනද මේ ඉන්ටර්ෆේස් එක හරියටම CapCut එක වගේම තමයි. පොඩි වෙනසක් තමයි තියෙන්නේ. මොකද ස්ක්‍රීන් එකේ පොඩි වෙනසක් විතරයි තියෙන්නේ. අනිත් සියලුම දේවල් CapCut එක හා සමානව. ඉතින් දැන් ප්‍රොජෙක්ට් එක මම ඇඩ් කරලා තියෙන්නේ. මම මේක ඇත්තටම කට් කරගන්න පුළුවන්, මට ක්‍රොප් කරගන්න පුළුවන්. ඒ වගේම zoom කරගන්න පුළුවන්, zoom out කරගන්න පුළුවන්. අපි බලමු ටිකක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද මේක මොනවද කරගන්න තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට මම මෙතනින් සිලෙක්ට් කරලා මට අවශ්‍ය නැති ටික මම ඩිලීට් කරගන්න තමයි හදන්නේ. ඔය විදිහට ඔන්න ඉතින් මගේ කොල්ලෝ කෙල්ල සෙට් එක අදත් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් YouTube. ඔන්න ඉතින් අදත් මගේ කොල්ලෝ කෙල්ල සෙට් එක ආදරෙන් පිළිගන්නවා මගේ මිස්ටර් ගැජට්. අලුත් මාර්කට් අපිට පුළුවන් මේකේ කලර්ස් මාල් කරගන්න පුළුවන්, පිට කරගන්න පුළුවන්. මේක අයිටම් තමයි ගොඩක් Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spin slow, spinning fast, I can roast, I can gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness, hilarious. You can do it by time, delirious, mysterious. People who hide behind a fake exterior, inferior. You know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains that last, and to believe in what you got, you was built to last. මම බේසිකලි තමයි මම ඔයාලට සම්මාදීමක් විතරයි කරන්නේ. ඔයාලට පුළුවන් මේක ඇඩ්වාන්ස් ෆීචර්ස් මොනවද කියලා හරියටම බලා ගන්න. ඉතින් අපිට පුළුවන් මියුසික් ට්‍රැක් එකක් මේක ඇඩ් කරගෙන බලමු. මියුසික් ට්‍රැක් එකක් ඇඩ් කරගෙන ඔයගොල්ලෝ දෙන්න මියුසික් ලෝගෝ එකක් ප්‍රෙස් කරලා පස්සේ අපි කෙලින්ම යනවා මේගොල්ලෝගේ ඇල්බම් එකේ තියෙන මියුසික් ට්‍රැක්ස් වලට අපිට පුළුවන් එහෙනම් මියුසික් ට්‍රැක් එකක් කරගෙන අපි මේ ප්‍රොජෙක්ට් එකට දාගන්න. ඔයගොල්ලෝ ට්‍රැක් එක දාගත්තේ. ඒ වගේම තමයි අපිට පුළුවන් මේකට ටෙක්ස්ට් එකක් දාගෙන ඉතින් මම මිස්ටර් ගැජට් කියලාම ටෙක්ස්ට් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් CapCut එකේ අපිට සිංහල ටෙක්ස්ට් කරන්න ගොඩක් අමාරුයි. අපි වෙනම එකක් කරා ගිහිල්ලා තමයි ඒකට ඉන්ස්ටෝල් කරලා ලොකු ප්‍රොසෙස් එකකට ගියාට පස්සේ තමයි අපි සිංහල ෆොන්ට්ස් පුළුවන්. ඒ වගේම මේක දාගන්න ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ එඩිට්ස් කියන Instagram app එක හරහා ඩිරෙක්ට්ලි අපි තියෙන සිංහල ෆොන්ට්ස් ගන්න පුළුවන්. ඒවම කලර්ස් චේන්ජ් කරගන්න, බෑග්ග්‍රවුන්ඩ් වෙනස් කරගන්න, ඒක අවුට්ලයින් එක හදාගන්න. ඒ වගේ ගොඩක් දේවල් අපිට ටෙක්ස්ට් වලදී දකින්න පුළුවන් මේගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන ෆීචර්ස් අතරේ. ඒ වගේම තමයි මම
මේකේ ටෙක්ස්ට් එකේ සයිස් එක ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න. බලමු අපිට තව මොනවද ඇඩ් කරගන්න පුළුවන් කියලා. Take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. අදත් ආදරෙන් පිළිගන්න Mr. YouTube ඔන්න අදත් මගේ කොල්ල කියලා සෙට් එක ආදරෙන් පිළිගන්නවා මගේ Mr. Gadget YouTube channel එකට. ඉතින් මේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්න Mr. Gadget ඉතින් කියන තවත් අලුත්ම අලුත් වෙනස් ඔන්න සෙට් එක ඉතින් ওই විදිහට තමයි මම ඇප් එක ඔයගොල්ලෝ මම පොඩි හඳුන්වා දීමක් විතරයි කරේ. ඉතින් ඔයගොල්ලෝ දැක්කා මම වොයිස් ට්‍රැක් එකක් දැම්මා. ඒ වගේම මියුසික් ට්‍රැක් එකක් දැම්මා. ඒ වගේම ටෙක්ස්ට් කරා. ටෙක්ස්ට් එක කොහොමද සිංහලෙන් කන්වර්ට් කරගන්නේ? ඒකට අපි අවුට්ලයින්ස් කොහොමද දාගන්නේ? කලර්ස් වෙනස් කරගන්නේ? සයිස් එක වෙනස් කරගන්න වගේ ගොඩක් දේවල් මේ ඇප් එක හරහා අපිට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රොජෙක්ට් එකේ එන්ඩ් එකට එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරලා support එකක් දෙන්න කියලා වලින් ඉන්න. අනිත් ඇප්ස් වලට වඩා මම ඔයාලට අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා. මොකද ෆ්‍රී version එකක් විදියට හම්බෙලා තියෙන මේ ඇප් එක යූස් කරලා ඔයගොල්ලෝගේ තියෙන ප්‍රොජෙක්ට්ස් ටික හරියට කම්ප්ලීට් කරලා ඉවරලා අප්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ කියන ඕනම සෝෂල් මීඩියා එකේ කියන්නේ YouTube, WhatsApp, Facebook, Instagram ඔය ඕනම විදිහකට අපිට අර CapCut එකේ දුන්න වගේම අපිට මේකේ වීඩියෝස් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් කෙලින්ම අපිට මේක අප්ලෝඩ් කිරීමේ පහසුකමක් දීලා තියෙන හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට අපේ වැඩ ටික කොට දාගන්න පුළුවන්. ඉතින් යාළුවෝ ඔයාලා තවත් හිතනවා CapCut එක්කම එල්ලිලා අපිට කිසිම ෆීචර් එකක් නැති විදිහට ඉන්නවද? එහෙම නැත්නම් මේ අලුත් ඇප් එක හරහා අපේ වැඩ ටික කරගන්නවද කියලා ඔයාලම තීරණය කරන්න. අපි එනම් ප්‍රොජෙක්ට් එකේ එන්ඩ් එකට අවිලා තියෙන වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා කියන ගමන්ම මම ගිහිල්ලා ඉන්නම්. ඔයාලට සදාචාරය.